रहे ना किसी का हमें, यही कहे ये पल जिंदगी का हमें। अता पता रहे ना किसी का, यही कहे ये पल जिंदगी का, के खुद गर्ज सी ख्वाहिश लिए बेसास भी हम तुम जिए है गुलाबी गुलाबी समा। सूरज डूबा है यारो दो घुट नशे के मारो, रस्ते भुला दो सारे घर बार। හෙලෝ ළමයි කොහොමද ඔයාලට? ඉතින් කාලෙකට පස්සේ මම ආයෙත් අලුත් වීඩියෝ එකක් අරගෙන ආවා. අපි කියපු ෆීල්ඩ් විසිට් එකක් ඔයාලට පෙන්වන්න. ඔයාලට මතක නම් මම අන්තිම කරපු වීඩියෝ එකේදී කිව්වා අපි එදාට පස්සේ ආයෙත් දවසක් ෆීල්ඩ් විසිට් එකක් යන්න ලෑස්ති වෙනවා කියලා. අන්න ඒ ෆීල්ඩ් විසිට් එක තමයි මම අද ඔයාලට මේ අරගෙන ඉන්නේ. ඔයාලා දැනටමත් දකින්න ඇති අපි මොන වගේ තැනකටද ගිහින් තියන්නේ කියලා. ඔයාලා දන්නවද මම මේ කොයි හරියෙන්ද යන්නේ කියලා? ඔයාලා මේ තැන දන්නවද? ඔයාලා මේ තැන දන්නා නම් කියන්නකෝ මේ කොහෙද කියලා. මේ තැන විතරක් නෙමෙයි අපි මේ ට්‍රිප් එක පුරාවටම ගිය හැම තැනක්ම මට නම් මහරම ලස්සනයි. හැබැයි ඉතින් මම දන්නවා මං ගාව තියෙන මේ ෆෝන් එකකින් ඔයාලට මම දැක්ක තරම් ලස්සනට මේ දේවල් කැප්චර් කරගන්න බැරි වෙන්නේ නැති කියලා. කමක් නෑ ඉතින්. පුළුවන් විදිහට මම ඔයගොල්ලන්ට මේක අරන් එනවා. ඔයගොල්ලෝ කැමති නම් මේක දිගටම බලලා ඔයාලගේ අදහස කමෙන්ට් එකක් දාගෙන යන්න. දැන් මම කියන්නම් අපි කොහාටද මේ යන්නේ කියලා. අපි යන්නේ Institute of Agro-Technology and Rural Science වැලිගත්ත. කොළඹ විශ්වවිද්‍යාලීය කෘෂි තාක්ෂණික හා ග්‍රාමීය විද්‍යා ආයතනය. හැබැයි මේක තියෙන්නේ කොළඹ නෙමෙයි. කොළඹට ගොඩාක් දුරින්. හම්බන්තොට දිස්ත්‍රික්කයේ වැලිගත්ත කියන ප්‍රදේශයේ තමයි මේක පිහිටලා තියෙන්නේ. ඉතින් ඔයාලා මීට කලින් මෙහෙම දෙයක් දැනගෙන හිටියද? මෙතනත් ගොඩක් කෘෂි කර්මාන්තය සම්බන්ධ පාඨමාලා, උපාධි පාඨමාලා වගේ ගොඩක් දේවල් සිද්ධ වෙනවා. ඔයාලට මේක ගැන වැඩිදුර විස්තර දැනගන්න ඕන නම් මේගොල්ලන්ගේ වෙබ්සයිට් එකට ගිහිල්ලා දැක ගන්න පුළුවන් වෙනවා. ඔයගොල්ලොත් A level කරලා කැම්පස් යන්න බලාපොරොත්තු වෙමින් ඉන්නවා නම් හරි, ඔයගොල්ලන්ට කැම්පස් එකට යන්න ඉසෙඩ් එක මදි නම් හරි, එහෙම නැත්නම් ඇග්‍රිකල්චර් පිළිබඳව මේ වගේ ඒරියාස් ගැන ගොඩක් ඉගෙන ගන්න ආසයි නම් මේ වගේ දෙයකට ඔයාලට අයිඩම් කරලා වැඩිදුර ඉගෙන ගන්න හැකියාවක් තියෙනවා. ඔයාලා A level වලට ඇග්‍රිකල්චර් හරි බයෝටෙක්නොලොජි හරි කරන කෙනෙක් නම් ඔයාලා මේ ෆීල්ඩ් එකට ආසයි නම් ඔයාලා මේ වගේ දේවල් ගැන පොඩ්ඩක් අවධානයෙන් ඉන්න. මොකද මේක හම්බන්තොට දිස්ත්‍රික්කයේ වැලිගත්තේ තිබ්බට කොළඹ විශ්වවිද්‍යාලය කියන ටයිටල් එක තමයි ඔයාලටත් හම්බෙන්නේ. ඉතින් මේක ගොඩක් වටිනා අවස්ථාවක් ඔයාලට. බලන්නකෝ මේ view එක කොච්චර ලස්සනයිද කියලා. ඇත්තටම මේක S2 දැක්කම මාරම ලස්සනක් තමයි මට නම් තිබුණේ. මට කවදාවත් මේව අමතක නම් වෙන්නේ නැහැ. මගේ ජීවිතේ නම් මම පළවෙනි වතාවට තමයි මේ පැත්තට ගියේ. හැබැයි ඉතින් ඔයාලට නම් එහෙම නෙමෙයි වෙන්න පුළුවන්. බලන්නකෝ මේ තැන් වල තියෙන ලස්සන. මම මේ ගමන යන අතරතුරේම ඔයාලට විස්තර කරන්න හිතුවා. ඔයාලට මේ වීඩියෝ එකෙන් ඉස්සරහට දැක ගන්න පුළුවන් මෙතන සිද්ධ වෙනම ටිෂු කල්චර් කියන තාක්ෂණය පාවිච්චි කරලා පැල නිෂ්පාදනය කරගන්න එක. එහෙමත් නැත්නම් අපි සිංහලෙන් කියනවා නම් පටක රෝපණය කරලා කොහොමද අපි පැල වගා කරගන්නේ කියන එක. ඇත්තටම මේ ටිෂු කල්චර් කරලා පැල වගා කරන්නේ. මොකක්ද මේක කරාම තියෙන වාසි, මොනවද අවාසි? ඔයාලා මේ දේවල් ගැන දැනගන්න කැමති කියලා මම හිතනවා. ටිෂු කල්චර් කරලා පැල වගා කරගන්න එකේ වාසි අවාසි ගැන මම ඔයාලට පොඩ්ඩක් කතා කරන්න හිතුවා. හෝ ඊට කලින් මේ බස් එක නවත්තන්න. මෙන්න අලියෙක් ඇවිල්ලා අපිව බලන්න. මේ පැත්තේ පාරවල් වලින් යනකොට නිතරම දකින්න හම්බෙන ලස්සන දර්ශනයක් කියලා තමයි මේ පැත්තේ යාළුවෙක් අපිට කිව්වේ. හරි ආයමත් ටිෂු කල්චර්. ටිෂු කල්චර් කරලා අපිට පැලයක් වගා කරගද්දී අපිට අවශ්‍ය වෙන්නේ මවුෂාකෙන් ඊටම පුංචි කොටසක් විතරයි. ඒ කියන්නේ පත්‍ර කොටසක් හරි බීජ කොටසක් හරි ජීවී තත්ත්වයේ තියෙන පටක කොටසකින් තමයි අපි අලුත් පැලයක් වර්ධනය කරගන්නේ.
එතකොට වඳ වීගෙන යන ශාකයක් එහෙම අපිට නැවත ඇති කරගන්න ඕන නම් මේක හොඳ ටෙක්නික් එකක්. ඒ වගේම මව් ශාකයට 100%ක්ම ජෙනටිකලි සමාන පැල තමයි අපිට ටිෂු කල්චර් කරලා ලබා ගන්න පුළුවන්. ඉතින් මේක ගොඩාක් ලොකු ඇඩ්වාන්ටේජ් එකක්. මොකද අපි සාමාන්‍යයෙන් පැලයක් වගා කරගන්නකොට 100%ක් මව් ශාකයට සමාන පැල ලබා ගන්න හම්බෙන්නේ හරිම කලාතුරකින්. ඉතින් මෙතනදී අපි පැල 1000ක් 10000ක් වගේ ලොකු ප්‍රමාණයක් අපිට නිෂ්පාදනය කරගන්න පුළුවන් පුංචි ඉඩකඩක් ඇතුළත. ඒ වගේම 100%ක් මව් ශාකයට සමාන වෙන ආකාරය. ඒ වගේම ඩිසීස් ෆ්‍රී ප්ලාන්ට් හදාගන්න පුළුවන්. ඒ වගේම ඍතු භේදයකින් තොරව අපිට අවුරුද්ද ඕනම කාලයක මේ පැල ලබා ගැනීමේ හැකියාවක් තියෙනවා. ටිෂු කල්චර් වල අවශ්‍ය ගැන කතා කරොත් මේ දේවල් වලට ගැළපෙන විදිහට මේ විද්‍යාගාර පහසුකම් හදාගන්න ඕනේ. ඒ වගේම උපකරණ වලට වියදමක් යනවා. පුහුණු ශ්‍රමිකයෝ අනිවාර්යයෙන්ම අත්‍යවශ්‍යයි. මේ වගේ අවශ්‍ය කීපයක් තියෙනවා. හරි. දැන් ඉතින් අපි ඇවිල්ලා ඉන්නේ අපේ ගමනාන්තයට. ඔයාලට දැන් බලා ගන්න පුළුවන් මම මේ කියපු දේවල් මෙතන කොහොමද සිද්ධ වෙන්නේ කියලා. ඉතින් මේ තියෙන කල්චර් රූම් එකක් ග්‍රොත් චේම්බර්ස් වල තමයි ඔය කල්චර් කරපු සාම්පල් තියලා තියෙන්නේ. මම කියවනේ ඔයාලට මේ පරිසර තත්ත්ව පාලනය කරලා අවශ්‍ය තත්ත්ව දීලා තමයි මේවා තියාගන්න ඕනේ කියලා. ඒ වගේම මේ ටිෂු කල්චර් කරන ෆීල්ඩ් එක එක විදිහේ රූම්ස් තියෙනවා. ඒක සෙපරේට් කරලා තියෙන්නේ මේගොල්ලන්ගේ පහසුවට. ඒක ආයතනය අනුව වෙනස් වීමකුත් සිද්ධ වෙන්න පුළුවන්. හැබැයි සාමාන්‍යයෙන් වොෂින් ඒරියා එකක්, ට්‍රාන්ස්ෆරන්ස් ඒරියා එකක්, කල්චර් රූම් එකක් වගේ දේවල් අනිවාර්යෙන් තියෙන්න ඕනේ. ඔයාලට දැන් පේනවා මේගොල්ලෝ ලැමිනර් ෆ්ලෝ එකක් ඇතුලේ ඒගොල්ලෝ කොහොමද වැඩ කරන්නේ කියලා. ඉතින් දවසින් වැඩිම හරියක් මෙයාලා මෙතන මේ විදිහට තමයි ඉන්නේ. මේ වගේ කල්චර් රූම් එකක වැඩ කරන කට්ටිය ඇවිල්ලා ඔය ප්ලාන්ට් වල ක්වොලිටි එක චෙක් කරනවා, ඩිසීස් හැදිලා තියෙනවද, කන්ටැමිනේෂන් වෙලා තියෙනවද කියලා චෙක් කරනවා. ඒගොල්ලන්ගේ ඩේලි රූටින් එකේ ඒක අනිවාර්යෙන් තියෙනවා. මේ ඉන්ස්ටිටියුට් එක ඇතුළ මාරම ලස්සනයි. ඒගොල්ලෝ වටපිටාව පරිසරය ලස්සනට හදලා තියෙනවා. ගස් කොළන් වල මාළවල ඇත්තටම ලස්සනයි. මෙතනදී එයාලා අපිට පැහැදිලි කරලා දුන්නා මෙයාලගේ මේ ආයතනයේ මොන වගේ දේවල්ද කරන්නේ, මොන වගේ ප්‍රොඩක්ෂන් එකක්ද සිද්ධ වෙන්නේ, මොන වගේ රිසර්චස් ද යාලා කරන්නේ. ඒ වගේ දේවල් ගොඩක් අපිට සම්පූර්ණ පැහැදිලි කිරීමක් කරලා දුන්නා. ඉතින් ගොඩක් ස්තුතිවන්ත වෙනවා මේ සියලුම දෙනාට, ඒ ගුරුවරුන්ට අපිට ඒ වගේ සහයෝගයක් ලබා දුන්නට. බලන්නකො මේ ලැබ්ස් වලට ඇතුල් වෙන්න කලින් සම්පූර්ණ ජීවාණුහරණයකට ලක් කරනවා ඕගොල්ලන්ව වෙන වෙනම. ඉතින් මේකට ලොකු කාලයක් යනවා. අපි ඒක ප්‍රොසෙස් එක සම්පූර්ණයෙන්ම කරන්න කියන අපිට පැහැදිලි කරන්න ඕන නිසා යා එකපාරක් අපිට කරලා පෙන්නනවා. ඉතින් දැන් මේ අපි ඇතුළට යන්නේ අපිට වෙනමම තැනක වෙනමම ප්‍රැක්ටිකල් එකක් සූදානම් කරලා තියෙනවා කියලා කිව්වා වෙන වෙනම අපිට කරන්න. ඉතින් අපේ කට්ටිය යන්නේ මේ ප්‍රැක්ටිකල් එක කරන්න එතෙන්ට. මෙතනදී අපිට කරන්න සූදානම් කරලා තිබ්බ ප්‍රැක්ටිකල් එක සම්බන්ධව සම්පූර්ණ පැහැදිලි කිරීමක් ඒගොල්ලෝ අපිට කරා. ඒ වගේම අපිට කියලා දුන්නා මොකක්ද මේකේ වැදගත්කම, මොනවද පාවිච්චි කරන්නේ, ඇයි ඒව පාවිච්චි කරන්නේ වගේ සම්පූර්ණ පැහැදිලි කිරීමක් අපිට ලබා දුන්නා. දැන් අපිට හෑන්ඩ් අවුට් එකක් දීලා ගෲප්ස් වලට වෙන් කරලා අපිට තනියම මේ දේවල් අත්හදා බලන්න අවස්ථාව ඒගොල්ලෝ හදලා දුන්නා.
දැන් අපේ කට්ටිය අපිට හම්බෙලා තියෙන ප්‍රැක්ටිකල් එක තමයි කල්චර් මීඩියා එකක් ප්‍රිපෙයාර් කරගන්න. ඒගොල්ලෝ අපිට හෑන්ඩ් අවුට් එකක් දුන්නා. ඉතින් ඒකට අනුව අපි මුලින්ම කරගන්නවා අපිට අවශ්‍ය කරන කෙමිකල් ටික හරියට කියලා මැරලා අරගන්න එක. ඉතින් මේක ගොඩක් වැදගත් ස්ටෙප් එකක්. මොකද පුංචි දශමයක් හරි වෙනස් වුණොත් එහෙම අපේ කල්චර් මීඩියා එකේ ගුණාත්මක භාවයෙන් අඩු වෙනවා. පැලයක් හැදෙන්න අවශ්‍ය කරන නියුට්‍රිෂන්ස් ටික ඔක්කොම තියෙන්නේ මේකනේ. ඉතින් මොකද අපි පස් පාවිච්චි කරන්නේ නැහනේ. ඉතින් පැලේට අවශ්‍ය කරන නියුට්‍රිෂන්ස් ටික ඔක්කොම ගානට පැලේ හදෙන්න අවශ්‍ය කරන සාධක ටිකත් එක්කම ලැබෙන එක අත්‍යවශ්‍ය කාරණයක්. එහෙම නොවුනොත් වෙන්නේ අපේ සම්පූර්ණ ප්‍රොඩක්ෂන් එකම විනාශ වෙලා යන එක. ඔය ඉන්නේ අපේ බැච් එකේ ඉන්න මල් වගේ ළමයි. බලන්නකො මෙයාලා කොහොමද මේක කරන්නේ කියලා. අවශ්‍ය කෙමිකල් ටික වෙන වෙනම හදාගෙන තියෙන්නේ. දැන් මේවා ඔක්කොම එකකට දාලා හරියට හදාගන්න තමයි තියෙන්නේ. ඒවත් ගාන්ට මිනුම් කටයුතු කරන්න ඕනේ. මං කිව්වනේ එහෙම නොවුනොත් වෙන දේ. ඉතින් අපේ කට්ටිය එක එක්කෙනා ආවිල්ලා මේ දේවල් කරලා බැලුවා. ඔය ඉන්නේ මමත් ඉතින් වීඩියෝ කරම හිටියේ නෑ. මමත් ගිහින් මේ දේවල් කරලා බැලුවා. වටේට සපෝට් එකටත් ඉතින් ගොඩක් කට්ටිය ඉන්නවනේ. ඒක නිසා ඉතින් මේ ගැන බය වෙන්න දෙයක් නෑ. ඔය තියෙන ටිෂූ කල්චර් කරලා ටික කාලයක් ලොකු වෙන්න දීපු කෙසෙල් පැලයක් ඇත්තටම තියෙන්නේ. ඔය තියෙන කල්චර් කරපු ගමන්ම සාම්පල් එකක්. ඊළඟට අපි යන්නේ ටිෂූ කල්චර් කරපු පැල අපේ බාහිර පරිසරයට හුරු කරවන්න. එහෙම නැත්නම් plant acclimatization කියලා ටෙක්නිකලි ටර්ම් දන්නේ නැති කට්ටියට කියනවා නම් බාහිර පරිසර තත්ත්වයට මේ පැලේ හුරු කරන එක. ඉතින් හරිතාගාරයක් ඇතුළේ තමයි මේ දේවල් සිද්ධ වෙන්නේ. එතනත් අපිට හැමදේම විස්තර කරා මොන වගේ මීඩියා එකක්ද යූස් කරන්නේ, මොන වගේ ප්‍රොඩක්ෂන් එකක් සිද්ධ වෙනවද, ඒ වගේ දේවල්. අපි මෙතනදී දැකපු කරපු හැමදේම මම රෙකෝඩ් කරන්න ගියේ නැහැ. පුළුවන් පොඩි ක්ලිප්ස් ටිකක් එකතු කරලා තමයි මම මේ වීඩියෝ එක හැදුවේ. මේ අපි ආපහු කැම්පස් එකට යන ගමන් ඔයාලා බලන්නකෝ අපේ සෙල්ෆි කුමාරිකාව දැකලා මෙයා කොහොම වැඩ ටිකක්ද දාන්නේ කියලා. අපේ කට්ටියට පේන්න වැඩ ටිකක් දාලා මෙයාත් ඉතින් යන්න ගියා.
අපි ඊට පස්සේ ආව බඩිරිගු ගන්න. ඉතින් ඔන්න ඔය විදිහට අපේ 2021 බැච් එකේ බයෝටෙක්නොලොජි බැච් එකේ අන්තිම ෆීල්ඩ් විසිට් එකත් ඉවර වුණා. ඊළඟට වීඩියෝස් අරන් එන්න මොන වගේ වීඩියෝ එකක් කරන්නද කියලා මට තාම හිතාගන්න බෑ. ඉතින් ඔයාලට මොනවා හරි ඕන දෙයක් තියෙනවා නම් කමෙන්ට් එකක් දාගෙන යන්න. මං ගිහින් එන්නම්. බයි.